තේරෙනවනේ. මොකද්ද මෙයාගේ නම? ලකි. ලකි. අපි එනකම් බලන් හිටියේනේ. දිනුන්නේ ගේම දෙනවා මල්ලි. දිනුන්නේ වසන්තයි. ඔව්. මාර රසයි. ආයි සුපිරි. කොහොමද ඉතින් යාළුවනේ? අද වසන්ත අයියාගේ වාඩියට තමයි යන්නේ. වසන්ත අයියේ කොහොමද ඉතින්? අපවසරයක් ආවා හොයාගෙන නේද? ආයි පාරක් ආවා. මාස 4කින් විතරනේ. ඔව් ජූලි හරි අගෝස්තු හරිනේ. ගන්න එන්න බලාපොරොත්තු වෙනවා. හිටියේනේ. මෙන්න මෙතන ඉන්නකොට මේ සම්පූර්ණයෙන් වේලා තිබුණේ. එයා බලාගෙන ඉන්නේනේ. හොඳට තේරෙනවනේ. මොකද්ද මෙයාගේ නම? ලකි. ලකි. අපි එනකම් බලන් හිටියේනේ. ලකි. ආයත් එනවනේ. තීලා දෙන්නේ? තීලා දෙන්නේ? පොරින් හරි එයි දාගෙන. මේ වසන්ත අයියාගේ වාඩියට යන තැන. එන වසන්ත අයියා ඉන්නවා වාඩියේ. මාස 4කින් විතර ආවේ වාඩියට. ඉතින් වසන්ත අයියේ කොහොමද? සෑහෙන කාලෙකින් ආවේ. ඔව් මල්ලි. ඉතින් මේ හොඳින් ඉන්නවා. ඉතින් ඔය ගොවිතැනක් කරේ මේ කරගෙන ඉතින් ඔය පාටියක් කරගෙන ඉතින් ඉන්නවා. ඉතින් අවුලක් නැහැ ඉතින්. කට්ටිය එනවා කොල්ලෝ ඉතින් එනවා යනවා. කතා බහ කරනවා. සොඳුරු මිනිසාගේ නිවහනට වාඩියට අදත් ආව එහෙන තවත් වීඩියෝ එකක් අරගෙන. වසන්ත අයියාගේ වාඩියේ ඉන්නේ. වසන්ත අයියාගෙන් අහමු එහෙනම් දැන් වාඩියේ විස්තර ටික. කියමු වසන්ත අයියේ. වාඩි විස්තර කියන්නේ මල්ලි ඉතින් දැන් මම මේ හේන කරන්න වෙලා දැන් අවුරුදු 12 15ක් විතර වෙනවා. ඉතින් මෙතන මේ හේනේ වාඩි එළියට ගියේ කොහොම හරි අයිලන්ඩ් ෆිෂින් මල්ලිත් එක්ක මෙතන මේ වැවේ මේ ෆිෂින් වීඩියෝ එකක් කරන්න ආවේ. දැන් වැස්සක් වැස්ස ඊට පස්සේ වැඩේ කරන්න උන්නේ නැහැ. ඉතින් හේනට ආවා. ඒ ආවට පස්සේ ඉඳලා ඊට පහුවෙනිදා උදේ ගල්මිටියක් අර තියාගෙන මෙතනින් යනවා. එයා වීඩියෝ කරා. ඉතින් හේනේ ඉඳලා ඒතකොට මේ අකුරක් කන් එහෙම ගහලා තිබුණේ මේ දැන් වගේම. ඉතින් ඔන්නෝම තමයි ඉතින් වාඩිය එළියට ගියාට පස්සේ ඉතින් වාඩියට ෆස්ට් එකේම ආවේ ගම් පහ කොල්ලෝ සෙට් එකක් ආවේ.
ෆ්‍රීවිල් 4කින් ආය මෙතන මේ වැව් කණ්ඩියටම ආවේ කට්ටිය. ඉතින් ඇවිල්ලා ඒ කට්ටිය තමයි යන්න ෆස්ට් එකේ ෆන් එක ගත්තේ මෙහි. ඊට පස්සේ ඉතින් ගොඩක් අය සෙට් වුණා මට. ඉතින් මට උදව් කරපු අය ඉන්නවා. ටූරිසම් ගයිඩ් ඕනේ පිටරට අයත් වෙනවනේ ඇයි. ඔව් පිටරට අයත් ඉතින් හිතවතුත් එක්ක ඉතින් එනවා. එහෙම ඉතින් මම වැඩිපුරම කරන්නේ දේශීය සංචාරක පැත්ත තමයි. ටුවරිස්ට්ලාත් ඉතින් සෙට් වුණොත් එහෙම ගැටලුවකුත් නැහැ. වසන්ත අයියාගේ වාඩියට ආවද? වසන්ත අයියා කෑම ලේස්ති කරලාම තියන්නේ. කව්පියටයි පෝසම්බලුයි මාළුයි. මාර රසයි. අය සුපිරි. දැන් වසන්ත අයියත් එක්ක වාඩියේ කැරංගතක් ගහනවා. මේ වසන්ත අයියා. ඔව්. එහෙනම් ගහනවා කැරංගත. වඩන්නකෝ එහෙනම්. මම මේ කැරම් බෝඩ් එකේ මුණ්ඩ මල්ලි එහෙම සෙල්ලම් කරන්නේ නැහැ. එන කට්ටිය තමයි සෙල්ලම් කරන්නේ. දිනුනේ. එහෙම දිනුවා මල්ලි. මාර ලස්සනයි නේද? තනමල්ලිල වසන්ත ඒ වාඩිය කියන්නේ වෙනම ලෝකයකට ආව වෙනම ලෙවල් එකක් තියෙන්නේ. පරිසරයත් හොඳයි. අන්න. මොනර. මේ දෙපැත්තෙම කුරක්කන් තමයි වෙලා දෙන්නේ. කුරක්කන් තියෙන්නේ. කුරක්කන් තල මාර ලස්සනයි. පරිසරය හරිම අලංකාරයි. වැහි වලාකුළුත් තියෙනවා. උලම් පාරක් තියෙනවා. දැන් වසන්ත අයියා වාඩියෙන් පිට වෙනවා. මේ වසන්ත අයියා. ඔව් මල්ලි ඉතින් සුබ ගමන් මේ ආවට ගොඩක් ස්තුතියි. හරි ආයි දවසක එන සෙට් එකු. ඔව් ඉතින් ආයෙ දවසක සෙට් වෙමු අපි යමු මේ පැත්තට යන් ඔරුවෙන් යන්න එපයි. ඔව්. දෙපැත්තේම මේවා තියෙන්නේ නේ අයියේ. ඔව්. කුරක් කන්නේ. කියන්නේ ඉතින් මෙතන පොඩ්ඩයි මේ ගහලා තියෙන්නේ මේ මොකද අර මේ පොළව මග ඇරනවට ඉතින් ගහලා තියෙන්නේ. වැස්සත් එක්ක තමයි යන්නේ. මුදටම වැස්ස. මෙතනත් හරි මේ වටක් ගහලා තියෙනවනේ. ඔව් ඔව් මල්ලි හේන වට කළා තනි කම්බිය ගහලා තියෙනවා. වයින්වල මාර ලස්සනයි නේ හම්බෙගම වේවනේ. ඒ හම්බෙගම නෙවෙයි දප්පුල වැව මේක. දප්පුල වේවනේ. ඔව්. දප්පුල වේවනේ. දප්පුල මේකටයි ඔරුවද පාරම ඔරුවනේ. ඔව් ඔරුවනේ. දප්පුල වැව ඉස්සෙල්ල කියපු වැරදින දප්පුල වැව. ලකිත් වෙනවා අර පැත්තේ. හරි. ලකි එනවා. ලකි එනවද? එනවා මෙතන නගින්න. ඔව් මල්ලි. උතේ. හරි. අයියා හර පැත්තට ඉන්නේ. හරි ඒක අවුලන්නේ. අවුලන්නේ. අර පැත්තෙන් පොඩ රවුමක් දාමුද අයියා? යන්යා. එහෙනම් වැස්සෙම යන දප්පුල වේ මේ වසන්ත අයියත් එක්කනේ. තනමල්ලි වල කියන්නේ වෙනම ලෝකයක් නේ වසන්ත අයියේ.
උමල්ලේ සුන්දර ගම්මානනේ මේවා ගම්මාන ඇතුලේ ඔව් සුන්දරතාවය අස්සේ ඔව් ලස්සන අසුන්දර මිනිස් ජීවිතයක් තියෙනවා. ඔව් ඒ ඇස්සේ වැඩිපුර තියෙන සුන්දර ජීවිත. ඔව් ඇවිල්ලාම බලන්න ඕනේ. ඇවිල්ලාම බලන්න. ඇවිල්ලාම මේ ජීවිතේ විඳින්න ඕනේ. නේ අයියේ. ඔව්. ඒක ඉතින් ඒ ගම්මාන නෙමෙයි නගරපත ගත්තත් ඉන්නවනේ කොටසක් නේද? ඔව් අනිවාර්යෙන් වසන්තයි. මිනිසුන්ට වලවල් කපාගෙන ඔව් කරාගෙන අනුන්ගේ දේ දහගෙන යන්න හදන මිනිස්සුත් ඉන්නවනේ ඔය ඉතින්. තාප්ප බෙදාගෙනනේ. එක එක කට්ටිය ඉන්නෝනේ. නැතුව මේ පාර ගෙවල් වලම ඉන්න සමහර කට්ටිය ඒවල ෆෝන් එකේම බයින්නම බලන් ඉන්නේ. ඒකට විතරක් කොටු වෙලා සමාජයට බහලා බලන්නෙම නෑනේ. බලන්න ඕනේ. ඔව්. අරයා ගැද මෙයා ගැද තමයි බලන්නේ. නැද්ද වසන්තයි? ඒවා වැඩක් නෑ මල්ලි. ඒවා මේ මිනිස්සු යනකොට ගෙනියයි අපි ගෙනියන්න ඕනේ නෑ ඒවා. අපි සමාජයට හොඳ දෙයක් ඉතුරු කරලා යන්න තමයි මගේ නම් බලාපොරොත්තු. දැන් මේ හරියට මේ ජඹුරදීනේ සාමාන්‍යයෙන් අඩි 20ක් 30ක් වැඩිද? එච්චර නෑ. නෑනේ. එච්චර නෑ මේ වගේ කොහෙවත්. දක්වනවනේ. පරිමාඩි 10යි 12යි තියෙන ජඹුරම තැන. අරගෙන පේලි වගේ නේ. අර මොකද්ද අර කන්ද තියෙන්නේ? අර කන්දක් තියෙන්නේ. ඒකට මල්ලි කියන්නේ යග්ගල කියලා. යග්ගලද? යග්ගල. යග්ගල. ඔව්. නැතුව යග්ගල කියලා ගම් ඇති. ඒක නෙමෙයි ඔක මෙහෙව ගලට කියන නම. කන්දේ යටිපැත්තේ තමයි අර සුද්ධිගේ වාඩිය කියලා එකක් තියෙනවා මෙහි. ජයන්ත කියලා කෙනෙක් කරගෙන යන. අර පැත්තනේ. ඔව්. එහෙනම් මෙතනින් තමයි යන්න තියෙන්නේ. එහෙනම් අපි යනවා ගෙදර වල. එහෙනම් අද වසන්තයගේ වාඩියට ගියා. වාඩියෙන් බත් කෑවා. ඒ පාර දකුණේ මීපැණි බතුයි මේ මීකිරි කෑවා. මේ වසන්තයි. ඒ ආගන්තුක සත්කාරයට වසන්තයට ගොඩක් ස්තුතියි. හොඳයි ඉතින් එහෙනම් ඉතින් ගිහින් එන්න. සමු ගැනීම සනිටුවන් කරන්න එහෙනම් වහන්තයගේ වාඩියේ ඉඳලා අනිවාර්යෙන් වසන්තයි. ආයි දවසක එන්න. ආයි දවසක එන්න ඉතින් මේ මල්ටත් ඉතින් මේක බලන කට්ටිය පුළුවන් තරම් මේ මල්ටත් ඉතින් පොඩක් ඉස්සරහට යන්න සර්ප්‍රයිස් පාරක් අනිවාර්යෙන් දෙන්න. මගේ channel එකේ නම පිනිචරණ. ඒ නාලිකාව subscribe කරන්න. ඔව් සර්ප්‍රයිස් කරන්න. ඒ කියන්නේ සර්ප්‍රයිස්ලා 1000ව සෙට් කරගන්න මල්ට උදව් වෙන්න කියලා ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. හැමෝගෙම. හොඳයි එහෙනම් උස්සරණ එහෙනම්. එහෙනම් ජය නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම් එහෙනම් හොඳයි. ගිහින් එන්න යාළුවනේ. ජය වේවා හැමෝටම. ජය වේවා.